හායි එවරිවන් කොහොමද ඔයාලට හිතනවාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් සතියකට විතර පස්සේ අලුත් වීඩියෝ එකකින් ඔන්න ඔයාලා ගාවට මම ආයෙත් ආවා. ඉතින් වීඩියෝ එකට කලින් තාමත් මාත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා මම ආදරෙන් invite කරනවා. ඉතින් ඔන්න මම අද vlog එකකින් අරගෙන ආවේ මම මේ දවස්වල පාවිච්චි කරන මේ Dream Run brand එකේ මේ King Coconut shampoo එක ගැන චූටි review එකක්. ඉතින් මම මේ shampoo එක අවුරුද්දකට වැඩි කාලයක් දැන් පාවිච්චි කරනවා. ඒකේ තේරුම මම මේ shampoo එකේ මෙලිලා ඉන්නවා කියන එක නෙමෙයි මට හිතුණ ගමන් මම shampoo එක වෙනස් කරනවා. ඉතින් මේ shampoo එකේ price රුපියල් 395ක් වෙනවා චූටි bottle එක. ලොකු bottle එක රුපියල් 650ක් වගේ වෙනවා. එතකොට දැන් shampoo එක වගේම conditioning shampoo එක කියලාත් මෙයාලා වර්ග දෙකක් තියෙනවා දැන්. මං ගාවේ දෙකම තියෙන මං කලින් පාවිච්චි කරලා තියෙන ෂැම්පූ එක දැන් කන්ඩිෂනින් ෂැම්පූ එක තමයි පාවිච්චි කරන්නේ. ෂැම්පූ එකට වඩා කන්ඩිෂනර් ෂැම්පූ එක නම් රුපියල් 5කින් අඩුයි. ඒ කියන්නේ රුපියල් 395ක් තමයි වෙන්නේ කන්ඩිෂනින් ෂැම්පූ එක. එතකොට මේක විටමින් E ඒ වගේම King Coconut ඇඩ් වෙලා තියෙනවා කියලා ඒ වගේම dry hair damage hair වලට ගොඩාක් සූට් වෙනවා කියලා මෙයාලා මේ බොටල් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ෂැම්පූ එකේ sodium lauryl sulfate අඩංගු වෙන්නේ නැහැ. ඒකේ තේරුම තමයි මේ ෂැම්පූ එක පාවිච්චි කරපුවාම අපේ ස්කැල්ප් එකේ තියෙන natural oils අනවශ්‍ය විදිහට ඉවත් වීමක් වෙන්නේ නැහැ. ඉතින් sodium lauryl sulfate ඇඩ් නොවුනට ammonium lauryl sulfate මේක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාට sensitive scalp එකක් නම් තියෙන්නේ මේක පාවිච්චි කරන්න කලින් ඔයා pre test එකක් කරලා පාවිච්චි කරන්න. නැත්නම් මේකේ තියෙන ingredients ඔයාලට allergic වෙලා scalp එකේ infections එන්න බලයි. ඉතින් මං කියවනේ මම මේක දැන් අවුරුද්දකට වැඩි කාලයක් පාවිච්චි කරනවා කියලා. ඉතින් අවුරුද්දකට වැඩි කාලයක් මම මේක පාවිච්චි කරන්නේ මේ ෂැම්පූ එකේ මට එහෙම bad result නොතිබ්බ නිසා. ඉතින් මම මේක පාවිච්චි කරා කියලා මගේ කොණ්ඩේ අනවශ්‍ය විදිහට dry වුණේවත් ඒ වගේම අනවශ්‍ය විදිහට කොණ්ඩේ හැලී යාමක්වත් මට notice වුණේ නැහැ. සාමාන්‍යයෙන් අපි නානකොට කෙස්කස් 3-4ක් යන එක සාමාන්‍යනේ. ඒ ඇරෙන්න මට එහෙම ලොකු hair falling එකේ වැඩිවීමක් එහෙම දෙයක් notice වුණේ නැහැ. ඒ වගේම තමයි මගේ කොණ්ඩේ එහෙම ගොඩාක් යන කොණ්ඩෙකුත් නෙවෙයි. ඒ හින්දාද දන්නේ මේ ෂැම්පූ එක මට ගොඩාක් හොඳට සූට් වුණා. ඒ වගේම තමයි මේකෙන් එහෙම ලොකු සැර සුවඳක් එන්නේ නැහැ. ෂෝක් සුවඳක් එන්නේ. හරිම ආසිතනවා මේ සුවඳට. සුවඳෙමුත් අවුලක් වෙන්නේ නැහැ. හොඳ ෂෝක් සුවඳක් තියෙනවා. ඉතින් කොහොමත් ෂැම්පූ එකක් පාවිච්චි කරන්න ඕනේ විදිහක් තියෙනවානේ. ෂැම්පූ එකයි වතුරයි හරිය අනුපාතයට දාලා අපේ ස්කැල්ප් එක ඒ වගේම අපේ ලෙන්ත් එක හොඳට මේකෙන් ක්ලීන් කරගෙන ඔයිල් ඒ වගේම අපි ඇප්ලයි කරපු මාස්ක් ඒ වගේම සීරම්ස් ඒ වගේ ටෝනර්ස් ඒවා ඔක්කොම රිමූව් කරගෙන ඉවරට මම මේ ෂැම්පූ එකේ කන්ඩිෂනර් එක තමයි යූස් කරන්නේ. ඒ කියන්නේ Dream Run brand එකේ එන King Coconut ෂැම්පූ එකයි King Coconut කන්ඩිෂනර් එකයි තමයි දැන් මම අවුරුද්දක් විතර යූස් කරන්නේ. මම ඒක නම් vlog දෙකකදී වගේ ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් එහෙම තමයි මම පාවිච්චි කරන්නේ. මේ කන්ඩිෂනර් එකමුත් එහෙම ලොකු සැරසුවඳක් එන්නේ නැහැ. හොඳට අපිට අර මොයිස්චර් එක ලොක් කරලා තියාගන්න පුළුවන්. අපිට ගොඩාක් හොඳට මොයිස්චර් එක ලොක් කරන්න ඕන ලියවන් කන්ඩිෂනර් එක මෙයාලගම පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ රිවිව් එකක් මම දාලා තියෙනවා. ඒකේ ලින්ක් එක ඔන්න මම පල්ලෙහායින් කමෙන්ට් එකක් විදිහට තියන්නම්. ඔයාලා ඕන කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන්. ඉතින් කන්ඩිෂනර් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 650යි. මේකත් අර වගේ මාස 4ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. කන්ඩිෂනර් එකේ නෑ ස්ටිකර්ස් නෑ මං ගාව දැන් ඒදව ගැලවිලා. ඉතින් කොණ්ඩේ වොෂ් කරලා ඉවරට කොණ්ඩේට ආෆ්ටර් කෙයාර් එකක් විදිහට මම පාවිච්චි කරන්නේ මේ Dream Run brand එකේ මෙන්න මේ ලියවන් කන්ඩිෂනර් එක ගැන. මේ වීඩියෝ එකේදී මම ගොඩක් දේවල් මේක ගැන කතා කරන්නේ සුළුවෙන්ම කිව්වොත් මේක හොඳට අපේ කොණ්ඩට හොඳ මොයිස්චර් එකක් දීලා කොණ්ඩ ඩ්‍රයි වෙන්නේ නැතුව කොණ්ඩ සොෆ්ට් කරන්න සෑහෙන හෙල්ප් එකක් දෙනවා. ඉතින් මේක පාවිච්චි කරා කියලා කොණ්ඩ ස්ට්‍රේට් කරා වගේ වෙන්නේ නෑ. අර නැචරල් ලුක් එක හොඳට ප්‍රොටෙක්ට් කරනවා. ඉතින් ඔයාට ටිකක් ෆ්‍රිසි හෙයාර් එකක් නම් තියෙන මේක පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන් පොඩි බොටල් එක හරි. ඒක vlog එකක් මම පල්ලහින් දාලා තියෙන හින්දා ඒක ගිහින් බලන්න. ඉතින් අවසානයේ කිව්වොත් මේක මට 100ම දෙන්න පුළුවන් හොඳ ෂැම්පූ එකක්. මට හොඳ රිසල්ට් එකක් තිබුණ නිසා මම දැනටත් මේක පාවිච්චි කරනවා. ඉතින් හෙට වගේ මම මගේ hair care vlog එක ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ඒකෙදිත් මම මේක ගැන වැඩිදුර විස්තර කියන්නම්. ඉතින් අද වීඩියෝ එකේදී මම මගේ හැම එක්ස්පීරියන්ස් එකක්ම ඔයාලත් එක්ක share කරගත්තා. කෙනෙක් අහලා තිබුණා මේකේ ඉස්සරි වලට හොඳද කියලා. ඉස්සරි වලට නම් ලොකු ඉෆෙක්ට් එකක් නෑ මේකෙන්. ඒ හින්දා මේක ඉස්සරි වලට නම් එච්චර හොඳ ෂැම්පූ එකක් නෙවෙයි. ඩේලි යූස් කරන්න නම් ගොඩක් හොඳ ෂැම්පූ එකක්. ඉතින් මේකෙන් ඔයාලට ලැබුණු රිසල්ට් එක පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කියලා මම ආදරෙන් ඉන්වයිට් කරනවා. ඒ වගේම තමයි ආපහු කියන්න මේක මට ලැබුණු රිසල්ට් එක කෙනෙක්ට රිසල්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ස්කැල්ප් එක අනුව ඔයා කරන ට්‍රීට්මන්ට් එක අනුව hair type එක අනුව porosity එක අනුව වෙනස් වෙනවා. ඉතින් ඒක අපිට වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ගත්තා නම් like එකක් කමෙන්ට් එකක් දාලා මාව subscribe කරන්න. එහෙනම් අදට ගිහින් යන්න. Bye.